දැන් අපි බලන්න 9 වසර විද්‍යාව පේපර් රිවිෂන් පන්තියේ අපි යනවා වැඩපොත කතා කරන්න. මේකේ PDF එකත් පාඩම් විදිහට දාලා තියෙනවා LMS. වැඩපොත මේ වෙනකොට ඔයගොල්ලෝ ලියලා තියෙනවා අඩුම පාඩම් 5ක්වත් ලියලා තියෙන්න ඕනේ. අවුරුදු කාලේ ඉඳන් මම ඔක ලියන්න කියන්නේ. ඒකත් නිමාඩුයි. මේ සෙන්ස් වලට මම චෙක් කරනවා කොච්චර ලිව්වද කියන එක සහ අද පාඩම්ද කියලා බලමු. රයිට් බලන්න. අපි යනවා මේ වැඩපොත ගැන ඔයගොල්ලෝ දන්නවනේ පුතේ වැඩපොත ආයේ කියන්නේ ආපහු තමයි සම්පූර්ණයෙන්ම විභාග ගොඩදා ගන්න පාවිච්චි කරන මෙවලම. හරි. ඉතින් මේ වැඩපොත හරි සරලව කිව්වොත් දන්නවනේ මේකේ තියෙන ප්‍රශ්න කළු පෑනෙන් වෙනම CR පොතක ලියලා නිල් පෑනෙන් උත්තර පොත් බලාගෙන ලියන්න තියෙනවා. මොකද මේ ඔයගොල්ලෝ ඒ හදන පොත පාඩම් කරන පොතක්. මතකෙන් ලියන්න කියලා වැරදි එකක් ලියවුණොත් පාඩම් කරන්නේ වැරදි එකක් නේ. ඒකයි පොත් බලන්න ලියන්නේ. ඔයගොල්ලන්ට පුළුවන්ද කියලා බලන්න පේපර් ක්ලාස් එකේ පේපර්ස් කරනවා. වැඩපොත කියන්නේ පාඩම් කරන්න හදාගත්ත පොතක්. ලියන පොත බලාගෙන හෝ අච්චු පොත බලාගෙන ලියන්න තියෙන්නේ. දන්න එකක් වුණත් බලලා ලියන්න. තහවුරු කරගෙන. ඊට පස්සේ ඉතින් ඒක පාඩම් කරගන්නවා ප්‍රශ්නයි උත්තරේ කටපාඩම් කරනවා නෙමෙයි. ඒකේ තියෙන ප්‍රශ්න කවුරු හරි අහුවොත් කවුරු හරි නෙමෙයි මම අහනවා. විභාගෙට අහනවා. මම අහපු වෙලාවකනේ තමන්ම මෙනෙහි කරන්න ඕනේ ප්‍රශ්නේ කියවලා මම print කරලා දීලා තියෙන පොත මොකද වෙන්නේ? print කරලා දීලා තියෙන පොත ප්‍රශ්න විතරයි මේක. ඊට පස්සේ ඔයගොල්ලෝ හද පොතේ ප්‍රශ්නේ සහ උත්තරේ තියෙනවා. ඔයගොල්ලෝ ප්‍රශ්නේ සහ උත්තරේත් එක්ක පාඩම් කරගන්නවා. ඊට පස්සේ ප්‍රශ්න විතරක් තියෙන printed පොත කාට හරි දීලා අම්මා තාත්තට අයියා අක්කට ඕන කෙනෙක්ට හරි තමන්ම හරි ඒකෙන් ප්‍රශ්න කියවලා උත්තරේ කියන්න පුළුවන්. පුළුවන්ද කියලා බලාගෙන යනවා. බැරි නම් අර උත්තර තියෙන ඔයගොල්ලෝ හද පොත ආයෙ දිග අරගෙන කරන ආයි පාඩම් කරලා ආයි වහලා ආයි දිගට කරගෙන යනවා. නිරන්තරයෙන් කිරීම තුලින් ඒක පුළුවන් වෙනවා. සහ මේ වැඩ පොතේ තියෙන මේ පීඩණයට අදාළ පාඩමට සහ තව තියෙන සරල යන්ත්‍රණෝම ඒවා තියෙනවා. ඒවා අදාළ ගණන් පොතේ එකිනෙකට වෙනස් විභාගයට එන්න පුළුවන් ප්‍රධාන ඒකත් ගණන් රටා පහක් වගේ තමයි තියෙන්නේ. ඒ ආකාර ටිකක් ගණන් ගොඩක් අඩුයි 9 දී පොඩ්ඩයි තියෙන්නේ. 10 දී අයි හම්බ වෙනවා. හරි. ඒ නිසා එහෙම තියෙනවා. හරි. ඒවත් ගානට කරගන්න පුළුවන්. හරි. මෙතන දීලා තියෙනනේ වැඩ පොත කොහොමද කරන්න කියලා මේක නිකන් ශීඝ්‍ර පුනරීක්ෂණයක් තමයි. ශීඝ්‍ර පුනරීක්ෂණයක් මේ අපි කරන්න යන්නේ. ඔබ විසින් මෙහි සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු වෙනම ලියන්න ඕනේ. හරිද? ඊට පස්සේ half sheet අරන් හදන්න කියලා මොන 100 පොතක් ගන්න. ඊට පස්සේ එම පොතෙහි මෙහි සඳහන් ප්‍රශ්න කළු පෑනෙන් ලියා පිළිතුරු නිල් පෑනෙන් ලිවිය යුතුය. පිළිතුරු ලිවීමේදී සටහන් පොත සහ පෙළ පොත බලා නොබලා නෙමෙයි වැරදිලා නෙමෙයි බලා අදාළ නිවැරදිම පිළිතුරු ලියන්නේයි මේ පාඩම් කරන්න හදන පොත. ඊට පස්සේ පොත සකසා අවසන් වූ පසු එම කෙටි සටහන් පොතේ අඩංගු කරුණු හොඳින් මතක තබා ගන්න. මෙම පොතෙහි ඇති ප්‍රශ්න කියවා එම ප්‍රශ්න වලට අදාළ හොඳට ඒ කියන්නේ මේ පොතේ ප්‍රශ්න විතරක් තියෙන පොතේ ඊට පස්සේ පිළිතුරු මතකද බලන්න. එසේ මතක නොමැති නම් ඔබ සෑදූ අර කළු පෑනින් ප්‍රශ්න ලියලා නිල් පාටින් පිළිතුරු ලියව පොත පෙරලා නැවත අධ්‍යයනය කරන්න. ඒක වැදගත් නේ. මෙම පොතෙහි සඳහන් මූලික ප්‍රශ්නවලට අනුරූප ප්‍රශ්න ඔබගේ විභාගවලට පැමිණේ. එම නිසා එම කොටස් හොඳින් අධ්‍යයනය කිරීම මගින් ඔබට ඉහළ සාමාර්ථයක් ලබා ගත හැකිය. ඒක හොඳින් ඔගේ අනිත් පැත්ත ඔගේ විලෝමය මොකද්ද? හොඳින් අධ්‍යයනය නොකිරීම තුලින් ඔබට අඩු ලකුණක් ලබා ගන්න වෙනවා. හරි. මොකද මේකේ තියෙන ප්‍රශ්න පුතේ ඉතින් හරි සරලයි නෝන. එනවනේ නේ. දැන් මේකේ තියෙන ප්‍රශ්නයත් දැන් උත්තර මතක් වෙන්නේ නැහැ කියන්නේ ඕකම විභාගයට තිබ්බහම ඉතින් ආයි බෑ තමයි. සරලයිනේ. මේකේ තියෙන මොන හරි ප්‍රශ්නයක් දැන් මතක් වෙනවා කියන්නේ විභාගයට මතක් වෙලා ලියලා ලකුණු වැඩි වෙනවා. සරලයි. එච්චර. මේක මේ ප්‍රශ්න විදිහට සම්පූර්ණයෙන්ම නේ අපි තියරි පන්තියේ කරනකොට සම්පූර්ණයෙන්ම රතු පෑනින් ප්‍රධාන මාතෘකා ප්‍රධාන කරුණු ලියලා කළු පෑනින් අනු මාතෘකා ලියලා නෝට් එක ඔයගොල්ලන්ගේ අත්අකුරෙන්ම ලියලා හරි එහෙම කරලා එතන වෙනම නේ අර අච්චු පොතේ ගොඩාක් තියෙන එක සාරාංශගත කරලා මුලින් කියන්න ඕන එක අන්තිමට කියා සමහර තැන් තියෙන ඒවා ගන්න පෙළ ගස්සලා ඒගොල්ලෝ පෙළ පොතෙන් මම නෝට් එක හදලා දෙන අකුරක්වත් වෙනස් කරන්නේ නැහැ නේ ඒ රූප සටහන් ඔක්කොම එහෙම හරි මේ රූප සටහනොත් තියෙන වැඩ පොතේ අන්තිමටම ඒවත් පෙළ පොතේ ඒවා හරි ඉතින් ගානට ඔයගොල්ලෝ දැක්කනේ දැන් ඔය පේපර්ස් කරන් යනකොට කිසිම කරන්න බැරි පේපරයක් තිබුණේ නැහැ නේ පළවෙනි වාරේ පේපර්ස් ටික අපි ලියලා ඉවරයි මේ වෙනකොට දෙවෙනි වාරේ පටන් ගන්නව නෝගෝ දිනෙක ආපහු මේ පළවෙනි වාරේ මතක් කරනවා එතකොට අපි කොච්චර අලුත් පාඩම් කරත් මොකක් වෙන්න ඕනේද පරණ පාඩම් තියෙන්න ඕනේ ඇඟේ නැත්නම් ඉතින් අලුත් ඒවා කර කර ඉන්නකොට පරණ ඒවා හැලෙනවනේ අලුත් ඒවා කරන එක තේරෙමුකුත් හරිද ඒ නිසා මේකේ තියෙන ප්‍රශ්න පුතේ කරන්න ඉතින් ආයි මේ විද්‍යාව වගේ මේ වැඩපොත සමහර ඕලිවල් පාස් එක දැන් ඒ රිසල්ට් ආපුවම අක්කලායිලා කියන්නේ අපි මේක අදහගෙන කරේ කියලා. ඉතින් ඒ වචනින්ම කියනවා. එතකොට මේක කරන්න. ඉතින් විද්‍යාව වගේ විෂයක් පුළුවන් වෙනවා කියන්නේ ප්‍රධාන විෂයක්නේ ගණිතය විද්‍යාවයි කියන්නේ. අනිත් විෂයනොත් ඉතින් මේ ගන්න ප්‍රැක්ටිස් එක තුලින් පුළුවන්.
වැඩ කරන්නේ. ඔය බලාගෙන. දැන් ඔබ බලන්න පළවෙනි පාඩම මේනකොට ඉවර කට්ටිය රේස්යෙන් දාන්න. පළවෙනි පාඩම කළු පෑනින් ප්‍රශ්න ලියලා නිල් පාටින් උත්තර ලියලා මුළු ඔක්කොම ඉවරයි. උස්ස. නැද්ද කවුරුත්? ඒ මොකද? එකක් නැහැ. නැද්ද පොල්ලක් හොයාගන්න. නගපාත. අර සම්මාන ටික ගන්න තියෙනවා පිටිපස්සේ. ඒක ලොකු මේක ගන්න පුතේ මේන්තිය. යට බරයි නේ ඒකේ. තියෙන සම්මාන පිටිපස්සේ. සිටිට හොඳයි උඩ ඔරලෝසුව ෂේප්. ඔළුවේ ගන්නට තියෙන. හරිද? පුතාගේ මොනවද තියෙන්නේ? පුතාගේ පොත් සෙට් එක ගත්තේ ඔක ලොකුම බරම පොත ගන්න පුතේ මනුනේ. පුතාගේ මුකුත් නෑ නඩුගේ පිටිපස්සේ බ්ලර් වෙලා තියෙන්නේ. අමුද ටික මොනවද තියෙන්නේ? ගන්න ඕනේ. ස්ටෝර් ගාලා එකක් ගහගන්න. ඔක කේමින්ද පේන්නේ. කරන්න ඕනේ. LMS එකේ තියෙනවද? තියෙනවා. ඒක තියෙන්නේ ඔබලා බලන්නේ නැද්ද? නිකන් ඔබලා බලන්න. ආසහිතේ යාර. තියෙන ඔක්කොම LMS එකේ. බලන්න. ඔබලා ගන්න ඒවා. කරන් යම්කෝ බලන්න. ටිකක් හරි කරලා ඇති මේ දැන් මම මේ පාඩම් 3ක් විතර කරන්නකෝ හෙට හරි කරන්න. ඕගොල්ලන් පටවල ගාලා කරන් යන්න පුළුවන් බැරි නෑ. කියන්න තියෙන්නේ. ඒක හදාගන්න පුළුවන් ලේසි ඈ. විභාගයේ මාර සහනයක් ප්‍රශ්න සහ උත්තර තමන්ගේ අත්අකුරින්ම ලියලා තියෙන කණික ලියන වෙලාවෙත් ආයි මතක්. හරි ශුද්‍ර ජීවීන් යනු 6 පන්ති එකක්. නමුත් අපි 9ට ගැලපෙන ලිව්වොත් එහෙම තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් නිර්මාණය වී ඇති පියවි ඇසට නොපෙනෙන ඉතා කුඩා ජීවීන් වේ. හරි රයිට්. ඒත් එකම ප්‍රධාන ශුද්ධ ජීවී කාණ්ඩ පහ සඳහන් කර ඔවුන්ගේ ලක්ෂණ සහ ඔවුන්ගේ උදාහරණ ලියන්න. දැන් ඔකේ ඉතින් අර Tamanට එකක් නෑ අර ගානට මතකයි නම් හොඳයි. කාණ්ඩ පහයි. මේ ලක්ෂණ ටිකත් ඔක්කොම මතක තියෙන්න ඕනේද? මම කවදාවත් පුතේ පේපර් එකට අහන්නේ නෑනේ ඔය අච්චු පොතේ තියෙන ඔක්කොම ලක්ෂණ ටික නේ මෙන්න මේ ටික. හරිද? රයිට්. හරි. රයිට්. ඒ නිසා මොකද්ද? අච්චු පොතේ තියෙන ඔක්කොම ප්‍රශ්න ටික අහන්නේ නෑනේ පුතේ නේ. දේවල් ටික අහන්නේ නෑ. මෙන්න මේ වගුවනේ. නමුත් ඕගොල්ලෝ දන්නවා මේක අර ඔක්කොම සමස්තයම පාඩම් කරගත්තාම අර කෙටි ප්‍රශ්න පත්‍රයේ හරි මොකක් හරි එකේ තියෙන එකේ නේ අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ මානසික ස්වභාවය තමයි අමතක වෙනවා කියන එක. ඔයගොල්ලෝ අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි සර් පාඩම් කරපුවා අමතක වෙන හැටි. ඒ නිසානේ ඔය මොන හරි කරුණු පහක් තියෙන තැනක පහම අහන්නේ නැත්තේ. තහන් තිබ්බනේ පහම කියලා දැන් ලකුණු දෙනවා දශම ගන්න. දශම පහ ගන්න. ෂේප් නේ එතකොට. එහෙම අහන්නේ පොතේ පහක් තිබ්බොත් අහන්නේ දෙකක් විතර. දැන් ඔයගොල්ලෝ දෙකක් අහනවා කියලා දෙකක් පාඩම් කරන් ගියොත් ඒක අමතක වෙලා මොකුත් මතක නෑ. මොකද පහක් පාඩම් කරලා ගියාට පස්සේ මොකද වෙන්නේ? ඔය එකේ දෙක තුනක් ඉතුරු වෙනවා. ඉතින් විභාගයට අහන්නේ දෙකයි නැත්නම් එකයි ලියදයි. අනිත් සමහර ඒවා තියෙනවා මේ වාක්‍ය හරිද කියලා අහන්නේ. වැරදිද කියලා අහන්නේ. ඒවට අර යාන්තම් තියෙන මතකේ ඕනේ වෙනවා. හරිද වැරදිද කියලා ගෙස් කරලා හරි ගන්න. ඒකයි ඈ. ඉතින් අපි දන්නවා බැක්ටීරියා, දෙලීර, ප්‍රොටෝසෝවා ඊට අමතරව ඇල්ගී, වෛරස්. ඔය ටික ඉතින් කාණ්ඩ පහ තමයි ගොඩක් වෙලාවට අහන්නේ. ඊට අමතරව මේකේ ටාගට් කරන්න ඕනේ පුතේ මෙහාන් ඉන්නේ. ඒකසෛලිකද බහුසෛලිකද කියන එක මම හිතන්නේ සහ බැක්ටීරියා සියල්ලම ඒකසෛලිකයි. අඳහන් ඉන්නේ. ඊට පස්සේ දිලීර වල හැබැයි බහුසෛලික තියෙනවා පුතේ. මේ බලන්නකො මේ මියුකර් වගේ එක නිකන් සෛල ගොඩක් නෙමෙයි. තනි සෛලයකට ඔහොම ගහක් වගේ ඉන්න බෑනේ. හරි. අනික පාම්පුස් සමහර ඒවා ගොඩාක් බහුසෛලික නිසා හැටක් පේනවා. එහෙම හැට පේන්නේ. ගහණයක් ඉන්නකොට. දැන් ශුද්ධ ජීවියෙක් තනියෙන් ගත්තාම පේන්නේ නැහැ. දැන් හරිනම් ඒක තමයි තියෙන්නේ. තනිව ගත්කල පේන්නේ නැහැ කියන. ගැතිම හොඳ. ඒ කියන්නේ ඒකසෛලික හෝ බහුසෛලික ශුද්ධ ජීවීන් ඉන්නවද? නෝනේ. බහුසෛලික නම් පේන්නේ දෙපැයි. ඉතින් බහුසෛලිකයි කියන්නේ සෛල දෙකක් හෝ වැඩි ගණනක් තිබ්බත් එයා මොකක්ද? බහුසෛලිකයි. දෙකක් හෝ වැඩි ගණනක් තිබ්බත් බහුසෛලිකයි. හරි. සෛල ගොඩක් තියෙනවා. හැබැයි හැට පේන්න ලොකු ගාණක් ඕනේ. හරි. දෙකක් තුනක් තිබිලා වගේ. මේගොල්ලෝ පේන්නෙත් නෑ. පුස් පේනවනේ. හරි. ඉතින් ඉතා විශාල ගහණයක් හිටියෝ සුදු ජීවීන් පේනවා. ඔය සාමාන්‍ය තනි ජීවියා ගත්තහම පේන්නේ නැහැ. ඒ නිසා නිර්වචනෙට එහෙම දාන්නත් පුළුවන්. ඒකසෛලික හෝ බහුසෛලික වන තනිවගත් කල පියවි ඇසට නොපෙනෙන ජීවීන් ශුද්ධ ජීවීන් ලෙස හඳුන්වයි. හරි. ශුද්ධ ජීවීන් කිසි විටකත් ඇසෙන් නිරීක්ෂණය කර නොහැක. ඉතින් දෙපැත්තෙන් තර්ක කරන්න පුළුවන් ශුද්ධ ජීවියෙක් දකින්න බෑ. නමුත් ජීවී ගහණයක් දකින්න පුළුවන්. රයිට්. ඉතින් මේකේ බලන්න මේකේ ඒකසෛලික මෙන්න බහුසෛලික දිලීර ඉන්නවනේ. දිලීර වලට කියන්නේ ඉංග්‍රීසියෙන් ෆංගි කියලා. ෆංගයි කියලාත් කියනවා. ඉතින් ෆංගි කියලා ගන්නත් පුළුවන්. ෆංගස් කියලා කියන්නේ. ප්‍රොටෝසෝවා ඒකසෛලිකයි යන්නේ. විශේෂයෙන් ওই විභාගේ ටාගට් කරලා අහන්නේ නේ. ගහගන්න. ඒකසෛලිකද බහුසෛලිකද? ඒකසෛලිකයි. හරිද? ඊට පස්සේ
ඇල්ගී ඒකසෛලික අයත් ඉන්නවා බහුසෛලික අයත් ඉන්නවා. වෛරස් අපි සෛල ගැන එයාගේ කතා කරන්නේ නැහැ. ඇයි වෛරස් වල මොකක්ද තියෙන අවුල? එයාට සෛලීය සංවිධානයක් නැහැ. නිකන් ඔය ප්‍රෝටීන් ඒවා මේවා තියෙන නිකන් ජීවිත නැහැ අජීවිත නැහැ නේ ඒකයි. හරි. ඒ නිසා එයාට බහුසෛලිකවත් ඒකසෛලිකවත් කියලා කියන්නේ නැහැ. මොකද සෛලීය පදනමක් නැහැ. දැන් සංඝටක ටිකක් තියෙනවා. ඒකසෛලික හිටියේ කවුද? බැක්ටීරියා හිටියා. ඊට අමතරව ප්‍රොටෝසෝවා හිටියා. ඒකසෛලික මෙන්ම බහුසෛලිකක් හිටියේ කවුද? ඇල්ගී සහ දිලීර. නේද ඉසිරි? ඔව්. දුකෙන් ඉන්න එපා. තරන් එන්න. දුක් වෙන්න ඕනේ කරේ නැත්තම්. හරිද? අපරාධ ඔල්ලෝසුව කියලා හරි. හරි. ඔළුව නෙමෙයි. හරි. එතකොට බලන්න. රයිට්. ඊට පස්සේ ඉතින් බැක්ටීරියා දේහයේ විවිධ හැඩ තියෙන මම ඔයාලට පෙන්වන්නේ පුතේනේ මොනවද? මෙහෙම අර ගෝලාකාර බැක්ටීරියා ඉන්නවා, දණ්ඩාකාර බැක්ටීරියා ඉන්නවා, කොමාකාර වගේ උන්නේ ඒක හරි. අඹ ගෙඩි හැඩති එහෙමත් ඇති වෙන්නේ කොමාකාර. ඊට පස්සේ සූත්‍රිකාකාර මේ සර්පිලාකාර. පෘථිවිය මත ඉතා පුළුල් අද කතා කරේ පේපර් ක්ලාස් එකේනේ ආන්තික පරිසරවල ජීවත් වෙන්න පුළුවන්. හරිද? ඉතින් අපි ඒගොල්ලන්ට ආන්තික පරිසරවල ඉන්න පුළුවන් හැකියාව හම්බෙලා තියෙන පුතේ මේ ලෝකේ පටන් ගත්ත කාලේ ඉඳන් හිටපු කට්ටිය. පටන් ගත්ත කාලේ මුලින්ම ජීවී සම්බේ පරිණාමය පාඩමේ කරනවා. ඉතින් ඒ කාලේ මේ පෘථිවිය අධික උෂ්ණත්වයෙන් යුක්තයි. මේ වගේ අපිට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නෙමෙයි. ඉතින් ඒ කාලේ ඉඳන් ඒගොල්ලන්ට එතන ඉන්න පුරුදුයි. ඒකයි. හරි? දිලීර ගත්තොත් එහෙම පුස් මතක තියාගන්න. හරි? ඒකසෛලිකයි බහුසෛලිකයි ඇතැම් දිලීර ප්‍රජනක ව්‍යුහයේ ඇතැම් දිලීරවල ප්‍රජනක ව්‍යුහයේ පිවියසින් තබා දැකගත හැක හතු. ඒ හතු වල අපි කපලා කන්නේ ප්‍රජනක අවයවය. නමුත් සුදු ජීවියා ඉන්නේ පල්ලෙනි ප්‍රජනනය කරන වෙලාවට විතරනේ එයාගේ එක පේන්නේ. ඒකට එයා මහා ජීවියෙක් කියලා ගන්න යන්නේ නැහැ. ජීවියා ඇතුලේ ඉන්න ප්‍රජනක අවයවය ලොකු වෙනවා. ඉතින් ඒකෙත් ආයෙ ගොඩාක් දෙනෙක් හැදෙනවා. හරි. තෙතමනිය සහිත උපස්තර මත තමයි වර්ධනය වෙන්නේ. දිලීර පුස්සෙම හැදෙන්නේ පුතේ තෙතයි නන්නනේ. එද පමුදිත පේනින්ද? ප්‍රොටෝසෝවා ඔය අපි දන්න කට්ටිය ඇමීබා, එව්ග්ලිනා, පැරමීසියම් හරිද? ඊට පස්සේ සංචරණය සඳහා දැන් අපි පාඩම කරානේ. මේ දවස්වල මොකද්ද? සංචරණ ව්‍යුහ කතා කරා. චලනය ගැනනේ. මතකනේ ඇමීබාට තියෙන්නේ මොනවද කියන්නේ ටක් ගාලා මයික් ඔන් කළා. ඊගේ සතිය කරේ. මොකද්ද? ඇමීබාට තියෙන්නේ මොනවද සංචරණ ව්‍යුහය? ව්‍යාජපාද නියමයි. එව්ග්ලිනාට තියෙන්නේ ලැමිඩෝමොනාස්ටක් තියෙනවා. කාශිකා. නියමයි. ඒතර පැරමීසියම්ට තියෙන්නේ පාක්ෂම. මිහින් පරණ වීඩියෝ ටික බලන්න ඕනේ LMS එකේ හරිද? දැන් හිටපු පාඩම් පුළුවන් නේ. LMS එකේ පරණ වීඩියෝ බලන්න ඕනේ. හරි. මේ ඊපස්සේ ප්ලාස්මෝඩියම් ඉන්නවා. මෙයා තමයි මොනව හදන්නේද මේ මැලේරියාව හදන්නේ. කතා කරේ. ප්‍රොටෝසෝවාවෙක්. මේ රතු පාටින් රතු රුධිර සෛල. හරි. ඊට පස්සේ මේ ඉන්න කට්ටියගේ නම් ඕනේ නැහැ කියලා තියෙනවා ඉතින්. එහෙම කමක් නැහැ එකක් දෙයක් හරි මතක තියාගන්න ඉතින්. ලැක්ටෝබැසිලස් බල්ගාරිකස්, කිරියාශ්‍රිතවදී බැසිලස් ඇන්ත්‍රැසිස්, ඇන්ත්‍රැක්ස් රෝගකාරකය. විනාකිරිවලදී ඇසිටෝබැක්ටර් ඇසිටි ගන්නවා. විබ්‍රියෝ කොලරේ කොලරාව. මතක තියාගන්න ඕනේ නැහැ ඉතින්. බැක්ටීරියාවකට උදාහරණ ලියන්න අඩුම දෙකක්වත් මතක තියාගන්න. හැබැයි එහෙම ඕනේ නැහැ. ඉතින් මෙහෙම ලිව්වොත් කිරියා නෙමෙයි මෙහෙම ලියන්න. කිරියා හා නිෂ්පාදනයේදී භාවිතා කරන බැක්ටීරියාව. නේ? විනාකිරි නිෂ්පාදනයේදී භාවිතා කරන බැක්ටීරියාව. බේකරි කර්මාන්තයේදී භාවිතා කරන බැක්ටීරියාවක් නැහැ. ඉන්නේ කවුද මේ කවුද මේ ඊස් මොකටද අයිති වෙන්නේ ඈ ඊස් මොන කාණ්ඩයටද අයිති වෙන්නේ දිලීර වලට ඊස්ගේ විද්‍යාත්මක නම මොකද්ද මියුක හරි ෂෝකේ පුස්නේ ඒ පාන් පුස් කෑවුවම් පුතේ පුතා පුස් කව් පාන් කනවා කියන්නේ මේ ඉන්නේ කවුද සැකරොමයිසිස් එයා බැක්ටීරියාවක් නෙමෙයි දිලීර හරි ඔන්න ඉතින් මේ වගුව තමයි මොකට එන්නේ දා ඇල්ගාවොත් ඉන්නවා පුතේ ක්ලැමිඩෝමොනාස් මේගොල්ලෝ ප්‍රභා සංශ්ලේෂී මෙන්න මේ ඕගිනා ප්‍රභා සංශ්ලේෂී නේ ඔව් ඒ කියන්නේ ප්‍රොටෝසෝවා වල ස්වයන් පෝෂීන් මෙන්න විෂම පෝෂීනුත් ඉන්නවා මේ ඇල්ගාව සිළු දෙනා ස්වයන් පෝෂී හරිද සූත්‍රිකාකාර මේ සූත්‍රිකාකාරයි කුරු තියෙනවා මේ ක්ලැමිඩෝමොනාස් තලසාකාරයි නිකන් පත්තරයක් වගේ කොළයක් වගේ හරිද හරිතප්පද තියෙන ප්‍රභා සංශ්ලේෂණය කරන උල්වා පියවැසින් සමහර අය පේනවලු පුතේ මොකද මේ කාණ්ඩයේ සුදු ජීවිනුත් අයිති මහා ජීවිනුත් අයිති ඒකයි ඔය ගැන කියා තියෙන්නේ.
උල්ලවා වැනි සමහර කට්ටිය POS එකේ පේන ඔයගොල්ලෝ බලන්න මොකද කියලා. මොකද මේක මහා ජීවිනුත් දාලා තියෙනවා මේ කාණ්ඩයට. හැමෝම සුද ජීවින් නෙමෙයි. වෛරස් එකකින් දරන පුතේ එයාගේ විශේෂත්වය තමයි අතිශයින් කුඩා හින්දා ආලෝක අන්විෂයටවත් පේන්නේ ඉලෙක්ට්‍රෝන අන්විෂය විතරයි. ජීවී මෙන්ම අජීවී ලක්ෂණත් පෙන්වනවා. අජීවී ලක්ෂණ පෙන්වන්නේ එළියේ ඉන්නකොට. හැබැයි ජීවී දේහයක ධාරකයට ඇතුළු වුණාම ඔන්න පණ ගහලා එනවා. ඒත් ඔක්කොම පෙන්වන්නේ එයා පෙන්වන ප්‍රජනනයේ විතරයි. ඒකත් ඒ ධාරකයාගේ දායකත්වයෙන්. හරිද? සෛලීය සංවිධානයක් නැහැ. ඒකයි ඒක සෛලීය කිව්වෙත් නැත්තේ, බහුසෛලීය කිව්වෙත් නැත්තේ. ශ්වසනයේ වර්ධනය වගේ ජීවී ලක්ෂණ නැහැ. ඉන්ෆ්ලුවෙන්සා, HIV, ඉබෝලා, ඩෙන්ගු නේ. අර මේ සිලබස් එක හදාදී තිබුණේ නැහැ කොරෝනා. නැත්නම් ඒක දැන් ලකුණු හම්බ වෙනවා කොරෝනා ගන්න පුළුවන්. හරි. වැඩපොත කරලා තියෙන මම අනිත් බලනවා. දැන් ඉතින් අපි දිගටම පේපර් ක්ලාස් එකේ ටික දවසක් යනකල් නැවත පරණ දේවල් මතක් කරන් තමයි තියෙන්නේ. දැක්කම අපි කලින් පේපර් ක්ලාස් එකේ පෙර පුහුණුනේ. ඊට පස්සේ පේපර්ස්. ඊට පස්සේ ආයි පරණ දේවල් වැඩපොත ඇසුරින් මතක් කරනවා. හැබැයි කියන්න බෑ ඉතින් ආයි මට හේතුන මොන හරි වෙන පේපර් එකක් PDF එක දීලා print කරගන්න කියලා කරමු. ඔන්ලයින් එක්සෑම් ඕවා තියෙනවා. කොහොම කරත් ඕගලන්ට නියමිත මේ පැය කිහිපය තුල තියරි සහ පේපර් පන්තියේ විෂය ලස්සනට වැඩේ වෙනවා. හැබැයි ඒකට එහා ගිය දායකත්වයක් ඕගොල්ලන්ගෙන් ඕනේ තමන් ගෙදර පුටුවක වාඩි වෙලා තනියෙන් කරන self studies වල. හරිද? මේ දෙකම අපි ගාන්ට කරොත් තමයි ඕගොල්ලන් විශිෂ්ට සාමර්ථයකට નિરાයාසයෙන් යන්න පුළුවන්. හරි? નિરાයාසයෙන් යන්න පුළුවන්. හරි? right එහෙනම් අපි සෙනසුරාදා හම්බ වෙමු. හැමෝටම තෙරුවන් සරණයි. God bless. Ayubowan. Goodbye. Ayubowan, sir. Ayubowan තෙරුවන් සරණයි. God bless. Night, sir. සෙනසුරාදා. Bye, sir. Bye. Right.